මාමේ 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 මාමා තමයි බොල නැත්තම් මොකෝ මේ අප්පොච්චියේ මොකෝ මෙන්න මේකයි කාරණාව මොකද්ද මෙන්න මේකයි කාරණාව හරිද මං ඊයේ ටවුන් ගියා තමයි සංසාරෙම එපා වුණානේ මාමට කියන්න ඒ යද්දි බස් එක කරනවා ඊට පස්සේ ඩිපෝට කෝල් කරලා එනකම්ම පැය දෙකමාරක් එතන තපින්න උනානේ මට මේමට ඔව් මේමට කවුද කියලා අහන්නේ ආයි මේ ජනාධිපති එනවා මේ බස් එක හදන්න බාසුන් නැහැ නේද හිටියේ හරි ඒකත් කමක් නැහැ කියමුකෝ ඒ හදලා කිලෝමීටර් 2ක් යන්න ඕනේ නෑනේ ආයෙම හුජස් ගන්නකොට කැඩුණා කියපන්කෝ ඊ බස් එකද නෑ ඊ බස් එක නෙවෙයි වෙන බස් එක මොන නැද්ද උඹ කියන්නේ ආපු කාරණාව කෙටියෙන් කියපන්කෝ මගුලක් කරනවා මෙතන කාරණාව කියන්නේ මෙන්න මේකයි කාරණාව හරිද ඒ යද්දි දීපේකට 25000ක දඩේකුත් ගහලා එහෙනම් බස් එකේ යන්නේ උන්ට එහෙම දඩ ගහන්න බෑ බං බස් එකේ ගියේ නෙවෙයි බං බද මට බං කියන්නත් ආවද බණ්ඩාර අර බීලගේ බණ්ඩාර දෙවුටනේ එක බීලා හොඳටම බස් එකට ඉස්සරහින් ගියා ඔව් අනේ අම්මපා මම ඔබට ආයෙ කියන්නේ නැහැ හරිද මට ආයෙ කියන්න ඉඩ තියන්නත් එපා ආපු කාරණාව කියපන් මිනිහා එක එක රෙද්දවල් කිය වටේ යන්නේ නැත් බං කෙලින් කතා කරපන් ගුලක් කරනවා මෙතන මෙන්න මේකයි කාරණාව හරිද මං ඒ බස් එකේම ටවුන් ගියා ටික වෙලාවකට පස්සේ සාහකු අත ගාලා බලන්න පේස් එකනේ මට සිදුවෙන ඊට පස්සේ කල්පනා කරලා ටවුන් වටේම ඇවිදලා බස් එක නම් හොයාගත්තා දෙයියනේ කියලා. බස් එක හොයාගත්තට සල්ලි නෑ නේද? පයින්ම ගෙසලා. මාමට කියන්නේ දැන් මට පර්ස් එකක් නෑ සල්ලිත් නෑ. ඔව්. මේ ණයට කියා කරේ ඉල්ල ගන්න කියලා. මල්ලාග ණයට දෙන්න කියා ලෝන් එකක් දෙන්නවත් සල්ලි නෑ. සල්ලි නෑ මං ගාව. සල්ලි නෑ. මං ගාව සල්ලි නෑ. අපෝ සල්ලි නෑ මං ළඟ සල්ලි නෑ මං ගාව සල්ලි නෑ මිනිහෝ මේ මාමේ මේ හුවට තරහ වෙන්න එපා මේ ඇත්තටම සල්ලි නැද්ද නෑ යකෝ මාත් මේ දවස්වල දුවන්නේ රිම් එකකින් මොකෙන්ද රිම් එකකින් ඵලයන් යන්ට ඇත්තටම නෑ how's that අනේ අම්මපා නෑ යකෝ නෑ බලයන් ආවේ මේ පාර මොකද මේක දීලා යන්න ආවේ එන්න මේක මට මොකටද මිනිහෝ රේම් එකෙන් දුවනවා කිව්වේ රේම් එක ගෙවුනොත් අපරාධනේ ඒ හින්දා මේක හයි කරගන්න එන්නම්